සංසාරෙම මේ වගේ මගේ ළඟටම වී ඔබ හින්දා මං ගැයුපෙන් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැකුමන් මාහව නිවාලනා දවසක් නේවි අපිත් අපි හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති දවසක් නේවි අපිත් අපි හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ ලැබුවා 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අවුරුද්දක් වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 අවුරුද්දේ ඔයා ඔයාගේම දෙයක් කරන්න හිතන් ඉන්නවා නම් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මම මෙහෙම පටන් ගන්නම්කෝ. තලරා ඇවිදින් ආතරයෙන් වාවෙනුවෙන් හිඳිනා අයුරු මිදෙනී දැනුම් හැමුමන් පාමුල සිත්වාරු තිදේ ඔබ ළඟ නියුරු ඔයාට ඔයාගේම දෙයක් කරන්න ඕනද? හැබැයි ඔයා ඒකට බයයි. අනිත් අය මොනවා කියයිද? මම්මගේ කාලය, ශ්‍රමය, ඒ වගේම මුදල් ආයෝජනය කරලා මම මේ කරන වැඩේ හරියාවිද? අනිත් මිනිස්සු මට මොනා කියයිද? ඉතින් අන්න ඔය වගේ දේවල් වලින් ඔයාගේ හිත ගොඩාක් පිරලා තියෙන්නේ. ඉතින් ඔයාට දැන් තියෙන්නේ කොන්ෆිඩන්ස් එකක් නෙමෙයි. ඒ ගැන ලොකු බයක්. ඔයා දන්නවද? ඔයා වගේම මමත් බිස්නස් කරන අය, මම වගේම තවත් බිස්නස් කරන අය, තමන්ගෙම දෙයක් කරන අය ඒ දේ පටන් ගන්න යන මොහොතේ හිටියෙත් ඔන්න ඔයා ඔය හිතන විදිහට, ඔයා ඔය ඉන්න තැන, ඒ මානසිකත්වයෙන්ම තමයි. ඉතින් එදා ඒ අය හිටියේ අද ඔයා ඉන්න තැන තමයි. ඒ වුණාට ඒ අය ඉන්න තැනට හෙට ඔයාට යන්න පුළුවන්. හැබැයි ඔයා බය නැතුව ඔයා ගැන විශ්වාසයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ තීරණය අදම ගන්න. මේ වීඩියෝ එක ඔයාට හෙල්ප් එකක් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයා ඉස්සෙල්ලම හිතන්න මම මොකද්ද කරන්න කියන එක. ඉතින් ඔයා මේ කාරණාවේදී තව කෙනෙක්ගෙන් අහන්නකෝ මට මෙහෙම දෙයක් කරන්න හිතෙනවා. එහෙම හොඳයිද කියලා. හැබැයි ඔයා මුලින්ම ඔන්න ඔතනදී තමයි වරද්දගන්නේ. මොකද ඔයා ඔයාගේ බිස්නස් එක දිහා ඔයාගේ ඇහින් බලන්න. තව කෙනෙක් ඒකට උදව්වට ගන්න එපා. එතකොට තව කෙනෙක් ඔයා ඒ දෙයට උදව්වට ගත්තොත් ඔයාට ඔයාගේ බිස්නස් එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න ගොඩක් අමාරු වෙනවා. මොකද මේ බිස්නස් එක ඇතුලේ තියෙන්නේ ඔයාගේ අදහස් නෙමෙයිනේ, වෙන කෙනෙක්ගේ අදහසින්ද. ඉතින් ඔයා කාගෙන්වත් අහහ ඉන්න යන්න එපා. ඔයාට තියෙනවා නම් හැකියාවක්, උවමනාවක්, ඉතින් ඒ දේ අදම ස්ටාර්ට් කරන්න. ඔයා මේ දේ කරගෙන යනකොට ඔයාට එක එක ප්‍රශ්න එන්න පුළුවන්, එක එක කරදර එන්න පුළුවන්. ඒත් ඔයාව විශ්වාස කරලා ඔයාගේ ගමන යන්න. ඕනම දෙයක් ඉගෙන ගන්න ඔයාට දැන් YouTube, FB වගේ platform පාවිච්චි කරන්න පුළුවන්. මමත් බිස්නස් එකක් පටන් ගත්තේ කාගෙන්වත් අහලා නෙමෙයි. ඇත්තටම ටික කාලයක් අරගෙන ඒ දේ කරන්න try කරා. මම දැන් මේ කරන බිස්නස් එක තමයි රිබන් වලින් ෆ්ලවර් බොකෙස් හදන එකනේ. රිබන් වලින් පයිප් ක්ලීනර්ස් වලින් ෆ්ලවර් බොකෙස් හදන එක. ඉතින් මටත් කවුරුත් කියලා දුන්නේ නැහැ. මම ගොඩාක්ම දේවල් ඉගෙන ගත්තා YouTube එක හරහා. ඉතින් මේ දේ ඉගෙන ගන්න ඔයා දෙයක් පටන් ගන්නකොට මුලින්ම ඒ දේ ඉගෙන ගන්න සල්ලි වේදම් කරලා ඒ දේවල් කරන්න යන්නේ නැතුව ඔයාට ඒ දේ කරන්න පුළුවන්ද කියලා මුලින්ම ඔයා try කරලා බලන්න. එතකොට මේ බිස්නස් එක ඇදගෙන යන්න ඒක තමයි ඔයාට කරන්න පුළුවන් වෙන්න ඕන එකම ක්‍රමය. ඒක තමයි මගේ ක්‍රමය. ඉතින් කොහොම හරි පටන් ගත්ත දේ අතාරින්න නැතුව අනිවාර්යෙන් ඒක ඉස්සරහට කරගෙන යන්න. ඔයාට එකපාර දිනු වෙන්න බැරි වෙයි. ඒත් චුට්ට පටන් අරගෙන ලස්සනට ඉස්සරහට යන්න. කවුරුවත් එකරෙන් කෝටිපතියෙක් වෙන්නේ නැහනේ. ඒ නිසා ඉවසීම කියන දේ අනිවාර්යයෙන්ම ඔයාලක තියෙන්න ඕනේ. කොහොම හරි
හොඳම විදිහට ඉස්සරහට කරගෙන යන්න උත්සාහ කරන්න. කොතනදිවත් තව කෙනෙක් කොපි කරන්නේ නැතුව තමන්ගේම දෙයක් කරන්න බලන්නකෝ. එතකොට ඉස්සරහට යන්න හරිම ලේසි. ඉතින් පුංචි ව්‍යාපාරයක් කියන්නේ විශාල ආරම්භයක සලකුණක්. ඒ හින්දා තමන්ගෙම කියලා දෙයක් පොඩියට හරි පටන් ගන්න. බය වෙන්න එපා. හිත ඉන්නත් එපා. 2026 අවුරුද්දේ ඔයාගේ කියලා ඔයාට චූටි හරි ආදායමක් වෙන දෙයක්, ලස්සන දෙයක් කරන්න ඔයා පටන් ගන්න. ඔයාට හැකියාව, ඔයාට උමනාව තියෙනවනේ ඔයාට ඒ දේ කරන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කතා ටිකත් මම ඔයාලට කියලා මම කියන්නම්කෝ මම දැන් මොකද්ද කරන්නේ කියලා. ඉතින් මම කරන්නේ අර කිව්වත් වගේ රිබන් වලින්, පයිප් ක්ලීනර්ස් වලින් ෆ්ලවර්ස් බොකී හදන එක. ඉතින් මම හදපු ෆ්ලවර් බොකී වල ෆොටෝස් මම මේ තනින් තන දාලා තියෙනවා. ඔයාලා ඒවත් බලන්නකෝ. ඉතින් මමත් මේ දේ ඇත්තටම කාගෙන්වත් ඉගෙනගත්තු දෙයක් නෙමෙයි. YouTube එක හරහා තමයි හැමදේම පුරුදු වුනේ. ඉතින් මුලදීම මං හදපු රෝස මල් එහෙම ඇත්තටම කිසිම නීට් එකක් නෑ. මං ඊට පස්සේ වැඩේ අතහැරලා හිටිය ටික කාලයක්. මට ඒ තේරුණා ඉතින් මම මේ හදන එකේ කිසි පිළිවෙලක් නැහැ. අනිත් කට්ටියගේ ෆොටෝස් බැලුවම ඒව මාරම ලස්සනට තියෙනවා. ඉතින් එහෙම බලනකොට මම ඒත් කල්පනා කරා නැහැ මට බැරි වෙන්න විදිහක් නැහැ නේ කියලා. මං ආපහු try කරා. කොහොම හරි රිබන් ෆ්ලවර්ස් වලින් රෝස මල් 5ක් 6ක් මම විසි කරන්නත් ඇති මුලින්ම හදපු ඒවා. ඉතින් ඒවා ඒ වගේ තමයි. ඉතින් අපිට හැමදේම මුලදී එක දිගට පටන්ගෙන ඒ කියන්නේ ඒ ආරම්භය අපිට හරියටම ගන්න අමාරුයිනේ. ඒ නිසා ඉතින් රිබන් ෆ්ලවර්ස්, පයිප් ක්ලීනර්ස් වලින් හැමදේම ඒ කියන්නේ ඒ වගේ දේවල් වලින් බිස්නස් කරන කෙනෙක් ඉන්නවනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම දැන් මේ හදන්නේ මගේ කස්ටමර්ගේ රික්වෙස්ට් එක අනුව මෙන්න මේ කලර් දෙකෙන් තමයි. මම මේ කලර් දෙක කලින් පාවිච්චි කරලා නැහැ. ඇත්තටම මම හිතුවේ මේ කලර් දෙකම ටිකක් අර මේ අර ලා පාටක් යන නිසා මම හිතුවේ නෑ එච්චර ලස්සනට ඒ කියලා. ඉතින් බලන්නකෝ මේ ෆ්ලවර් බොකේ කොහොමද හැදෙන්නේ කියලා. චූටි පෙති වලින් ලස්සනට රෝස මලක් හැදෙන විදිය. ඔන්න බලන්නකෝ ඔයාලා. ඉතින් ඔන්න ඔහොම තමයි මම ආසාවෙන් හදපු ඒ කලර් දෙක ඔන්න අවසානට හැදිලා ඉවර වෙන්නේ. මෙන්න මේ වගේ පොඩි පර්ල් එකක් රෝස මල මැද්දෙන් අලවන්න. එතකොට අමුතු ලස්සනක් තියෙනවා. කැමති නම් විතරක් අලවන්න. ගොඩක් අය අලවන්නේ නැහැ. එනකට මට පොඩ්ඩක් එක ලස්සනයි කියලා හිතන නිසා මම අලව. මොකද අපි කස්ටමර්ගෙන් ගන්න මුදලට අපි උපරිම සාධාරණයක් කරන්න ඕනේ. එහෙම නැතුව ඇත්තටම කිව්වොත් අර කියනෝනේ අපි ඒ දේ හරියට කරේ නැත්නම් අපිට ඒ මුදල් yaadින්නේ නැහැ කියලා. ඒ වගේ තමයි මම ඇත්තටම කිව්වොත් මට පුළුවන් උපරිම මම ඒ දෙයට කරනවා. ඒ ගන්න මුදලට මට පුළුවන් උපරිම මම කරනවා. මොකද ඒ බාරගත්තු වැඩේ මට ඕනේ එයා හිතුවටත් වඩා හොඳට එයාට කරලා දෙන්න. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක නවත්තන්නම්. ඔයාලටත් මේ වගේ ලස්සන ෆ්ලවර් බොකේ එකක් ඕන ඔයාලගේ ආදරණීයන්ට දෙන්න අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට WhatsApp නම්බර එක මෙතනට ඇඩ් කරන්නම්. ඉතින් එහෙනම් ඔයාලගේ ආදරණීයන්ට බර්ත්ඩේ එකකට, ඇනිවර්සරි එකකට, තවත් විශේෂ දවසකට, ග්‍රැජුවේෂන් එකකට, දැන් ඉස්සරහටන වැලන්ටයින් එකට ඒ වගේ තෑග්ගක් දෙන්න ඕන. අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාලා තියන්න. දවස් 2-3ක් ඇතුළත මම හදලා ඔයාලගේ ගෙදරටම ඩෙලිවරි කරනවා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාලටත් ඒ දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ස්මෝල් බිස්නස් කරන අයටත් වැඩියෙන් ඕඩර්ස් ලැබෙන ලස්සන සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.